ඉතින් අද අපි කතා කරන්න යන්නේ AI ගැන ඔබ මීට පෙර නොඇසූ පුදුම හිතෙන කරුණු. ඉතින් පළවෙනි එක තමයි මිනිස් මොළයට වඩා වේගයෙන් කෘත්‍රිම බුද්ධියට ඉගෙන ගන්න පුළුවන් එක. මිනිසෙකුට අලුතින් භාෂාවක් ඉගෙන ගන්න මාස ගණනාවක් යනවා. නමුත් AI පද්ධතියකට මුළු ලෝකයේම තියෙන පොත්පත්වල ලිපි ලේඛන කියවා අවබෝධ කරගන්න යන්නේ ඉතාම සුළු වෙලාවයි. AI වලට දැන් තනියම ඉගෙන ගන්නත් හැකියාව ලබාගෙන තියෙනවා. ඉතින් අංක 2 මියගිය අය සමග කතා කරන්න පුළුවන්. දැන් AI තාක්ෂණය පාවිච්චි කරලා මියගිය කෙනෙකුගේ කරන වීඩියෝ හඬපට සහ මැසේජ් විශ්ලේෂණය කරලා ඒ කෙනා වගේම කතා කරන ඩිජිටල් වර්ෂන් එකක් හදන්න පුළුවන්. මේක ටිකක් බය හිතෙන ඒ වගේම පුදුම හිතෙන දෙයක්. ඉතින් අංක 3 අනාගතයේ පේන කියන්න පුළුවන් AI. ඇතම් AI පද්ධති වලට පුළුවන් රෝගයකගේ දක්ත පරීක්ෂා කරලා ඔහුට ඉදිරියේදී වැළඳිය හැකි රෝග හෝ මිය යා හැකි කාලවකවානු ඉහළ නිර්වෛද්‍යතාවයකින් පුරෝගතනය කරන්න. ඒ වගේම කාලගුණය සහ කොටස් වෙළඳපොළ ගැන මවිත කරන අනාවැකිලි හරහා කියවන්නත් පුළුවන්. ඉතින් අංක 4 මනුෂ්‍ය හැඟීම් හඳුනා ගැනීම. AI වලට දැන් ඔබේ මුහුණේ ඉරියව් සහ කටහඬේ වෙනස් කිරීම නිරීක්ෂණය කරලා ඔබ ඉන්නේ සතුටින්ද දුකෙන්ද නැත්නම් කෝපයෙන්ද කියලා නිවැරදිව කියන්න පුළුවන්. සමහර විට ඔබේ සමීපතමයින්ටත් වඩා හොඳින් AI ඔබේ හිත කියවන්න ඉඩ තියෙනවා. අංක 5 නිර්මාණශීලීත්වයේ අලුත් හිමිකරු. කලින් හිතුවේ චිත්‍ර අඳින්න සින්දු හදන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි කියලා. නමුත් අද වන විට ලෝකයේ ප්‍රසිද්ධ සම්මාන පවා AI විසින් නිර්මාණය කළ චිත්‍ර සහ ඡායාරූප දිනාගෙන තියෙනවා. AI දැන් මිනිස් මැදිහත් වීමකින් තොරව සම්පූර්ණ චිත්‍රපට පවා නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙනවා. අංක 6 AI වලට තියෙන සිහින දැකීමේ හැකියාව. ඉතින් ඔබ දන්නවද AI පද්ධතිය සමහර වෙලාවට තමන්ම දේවල් මවාගෙන කියවනවා කියලා. විද්‍යාඥයින් මේකට කියන්නේ ප්‍රාන්තික අත්දැකීම් කියලා. උදාහරණයක් විදිහට නැති ඉතිහාසයේ කතා හෝ සිදු නොවු සිදුවීම් තාම විශ්වාසදායී විදිහට ගොතන්න AI සමත් වෙනවා. මේක තාක්ෂණික දෝෂයක් වුණත් ඒකෙන් පේන්නේ AI වලට තියෙන පුදුම සහගත මවා ගැනීමේ හැකියාව. අංක 7 මනුෂ්‍යයන්ට වඩා හොඳින් ලෙඩ හඳුනා ගැනීමට පුළුවන් වෙනවා. වෛද්‍යවරුන්ට වඩා වේගයෙන් සහ නිවැරදිව පිළිකා සෛල හෝ හදවත් රෝග හඳුනා ගැනීමට AI සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම X-ray සහ MRI ස්කෑන් පරීක්ෂා කිරීමේදී මිනිස් ඇසට නොපෙනෙන ඊටාම කුඩා වෙනස්කම් පවා හඳුනා ගන්න AI වලට පුළුවන්. මේක වෛද්‍ය විද්‍යාවේ ලොකුම පෙරලියක් වෙලා තියෙනවා. ඉතින් අංක 8 සතුන්ගේ භාෂාව තේරුම් ගැනීම. විද්‍යාඥයින් දැන් AI පාවිච්චි කරලා තල්මස්සුන්, අලි ඇතුන් සහ ඩොල්ෆින් සත්තු නිකුත් කරන ශබ්ද විශ්ලේෂණය කරනවා. ළඟදිම අපිට සත්තු සමග chat කරන්නත් පුළුවන් මට්ටමේ තාක්ෂණය දියුණු වෙයි කියලා විශ්වාස කරනවා. සතුන්ගේ භාෂාව මිනිස් භාෂාවට පරිවර්තනය කරන එක දැන් හීනයක් නෙවෙයි. අංක 9 කේත ලිවීම සහ තනියම මුදුකාංග හැදීම. ඉස්සර software එකක් හදන්න විශාල පිරිසක් මාස ගණනක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් දැන් AI එකට මට මෙන්න මේ වගේ ඇප් එකක් හදලා දෙන්න කිව්වට පස්සේ ඒකට අදාළ සියලුම ප්‍රෝග්‍රෑමින් කෝඩ් තප්පර කිහිපයකින් ලියලා දෙනවා. මේ නිසා අනාගතයේදී ඕනම කෙනෙකුට තමන්ගේ මෘදුකාංගයක් හදාගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අංක 10 S2කටත් අදාහ ගන්න නොහැකි දේ. ඕනෑම ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ මුහුණ සහ කටහඬ අරගෙන ඔහු කවදාවත් නොකියපු දෙයක් කියන විදිහට වීඩියෝ එකක් හදන්න AI වලට පුළුවන්. මේක deepfake තාක්ෂණය ලෙස හඳුන්වනවා. මේක කොච්චර දියුණුවද කියනවා නම් සැබෑ වීඩියෝ සහ AI වීඩියෝ වෙන් කරගන්න දැන් ලෝකයේ ප්‍රබල පරීක්ෂණයටත් අමාරු වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දිහා බැලුවම අපිට එක දෙයක් පැහැදිලි. අපි ඉන්නේ තාක්ෂණික විප්ලවයක ආරම්භයේ විතරයි. AI කියන්නේ අපේ ජීවිතේ පහසු කරන මිතුරෙක්ද? නැත්නම් අනාගතයේදී අපිටම අභියෝගයක් වෙන සතුරෙක්ද? ඒක තීරණය වෙන්නේ අපි මේ තාක්ෂණය පාවිච්චි කරන විදිය අනුවයි. ඉතින් ඔබට මේ ගැන මොකද හිතෙන්නේ? ඕගොල්ලෝගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.